ඔයාගේ ආච්චි සීයා එහෙම නැත්නම් වැඩිහිටි අය ඔයාට සමහර දේවල් කරන්න එපා කියලා බැනලා තියනවද? මේවා අපේ සංස්කෘතික පිළිගැනීම්, මේවා අපිට තහංචි දේවල්, මේවා මෙන්න මේ වෙලාවට කරන්න හොඳ නෑ වගේ දේවල්. ඉතින් අද අපි කතා කරමු ශ්‍රී ලාංකේය ගැමි වහරේන යම්කිසි තහංචි කීපයක් ගැන. එහෙනම් වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා අපේ යාළුවෝ සියලුම දෙනාට. අංක 1. රාත්‍රී කාලයට පුලුටු ಜಾති කන්න එපා. ඉතින් රාත්‍රී වෙලාවට තනියම මේ පුලුටු ಜಾති, ඇඹුල් ಜಾති වගේ දේවල් කන්න එපා කියලා කියන්නේ ඒවට ප්‍රේතයෝ, යක්ෂයෝ වගේ අමනුෂ්‍යෝ ඇදිලා එනවා කියලා විශ්වාසයක් තියෙන නිසා. හැබැයි මේ තහංචියේ ඇත්ත පැත්ත අපි බැලුවොත් ගොඩක් පුලුටු තෙල් සහිත ආහාර. මේවා රාත්‍රියට කෑවහම ඇඟේ තෙල් තැම්පත් වෙනවා. මොකද රාත්‍රියට අපි ක්‍රියාශීලව ඉන්නේ ඉතා අඩුවෙන්. ඒ නිසා ඉතින් ඉක්මනට ලෙඩ රෝග බෝ වෙන්න පුළුවන්. ඒ ලෙඩ රෝග වලින් වැළකෙන්න තමයි රාත්‍රී කාලෙට තෙල් සහිත ඒ වගේම පුලුටු ಜಾති කන්න එපා කියලා මේ පැරණෝ කියන්නේ. ඉතින් මේ තහංචියේ ඇත්ත කතාව ඔන්න ඕකයි. අංක 2. කුස්සියේ උයන ගමන් සින්දු කියන්න එපා. නාකි මනමාලෙක් නැත්නම් නාකි මනමාලියක් හම්බ වෙයි. මේ කතාවට නම් ඔයාට hina යන්නත් ඇති. මටත් එහෙමයි. හැබැයි මේකේ ඇත්ත පැත්ත හොයලා බැලුවම මෙන්න මේකනේ කතාව. අතීතයේ පැරැන්නෝ මේ උයන පිහන වැඩ ඊටම දේවත්මයෙන් හරි ශ්‍රද්ධාවෙන් කරපු දේවල්. ඒ නිසා මේ ආහාරවල රසයේ ගුණය ප්‍රමිතිය ඉස්තරම් වුණා. සින්දු කියන ගමන් වැඩ කරද්දී අවධානය බිඳින්න පුළුවන්. එහෙම වැඩ කරාම කෑම පිච්චෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අතපය පිච්චෙන්න පුළුවන්. අතපය කැපෙන්න පුළුවන්. තුවාල සිද්ධ වෙන්න පුළුවන්. සින්දු කියද්දී කෙල බිඳිති වැටෙන්න පුළුවන්. මෙන්න මේ නිසා මේ තහංචිය වැටෙන්න ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. අංක 3. හවස් වරුවේ නිදා ගන්න එපා. පෙරේතයෝ වැහෙනවා. මෙහෙම ආච්චිලා සීයලා එහෙම කියනවා. ඔයාලා සමහර විට අහලා ඇති. හැබැයි මේකේ ඇත්ත පැත්ත බැලුවොත් හවස් වරුවේ නිදාගත්තම අමනුෂ්‍ය දෝෂ ඇති වෙනවා කියන එකම නෙවෙයි. මේකේ ඇත්ත කතාව ශරීරයේ සංක්‍රාන්ති අවධියක් තමයි මේ හවස් වරුව කියන්නේ. ඉතින් මේ වෙලාවේ නිදාගත්තාම රාත්‍රියේ නිින්දට බාධා වෙන්න පුළුවන්. ඒක ඔයාගේ ඊළඟ දවසේ උදෑසන ක්‍රියාශීලීත්වයට බාධාවක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි හවස් වරුවේ නිදාගෙන නැගිට්ටාම කම්මැලිකම, හිසරදිය වගේ දේවල් ඇති වෙන්න පුළුවන් නිසා පැරැන්නන් හවස් වරුවේ නිදාගත්තේ නැහැ. ඔන්න ඕකයි මේ කතාවේ ඇත්ත විස්තරය. අංක 4. කෑම කාපු ගමන් නාන්න එපා, බඩ වැඩි වෙනවා. මේකත් ටිකක් හාස්‍යමුසු කතාවක්. ඒත් මේකේ ඇත්තක් නැත්තේත් නැහැ. සාමාන්‍යයෙන් ආහාර ගැනීමෙන් පසු ඒවා ජීර්ණයට වැඩි රුධිර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නමුත් ස්නානයේදී ශරීර උෂ්ණත්වය පාලනයට රුධිරය දායක වන නිසා ආහාර ජීර්ණය යම් මට්ටමකින් අඩාල වෙන්න පුළුවන්. මේ නිසා බඩ පිපුම වගේ අපහසුතාව එන්න පුළුවන්. මෙන්න මේ නිසා තමයි පැරැන්නෝ ආහාර ගැනීමෙන් යම් වෙලාවකට පස්සේ හෝ නාන්න කියලා කියන්නේ. ඒ කියන්නේ කෑම කාපු ගමන් නාන්න එපා කියලා කියන්නේ මෙන්න මේ කාරණාව නිසා. ඉතින් ඒකේ ඇත්තක් නැත්තේත් නෑනේ. එහෙම නේද? ඉතින් අදට අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න කියලා තමයි අපි හිතන් ඉන්නේ. ඉතින් මේ වගේ හරවත් වටිනා වීඩියෝ ඉස්සරහටත් ඔයාලා බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා පුංචි සහයෝගයක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ගිහිල්ලා එන්නම් එනම් අදට සියලුම දෙනාට තෙරුවන් සරණයි.